ආයිබෝල ළමයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහිස්ත්‍රාව්‍ය පද්ධතිය කියන පාඩම. ඒ කියන්නේ 11 වසර පළවෙනි අච්චුපොතේ තමයි මේ පාඩම තියෙන්නේ. පද්ධති පාඩමට අයත් කොටසක් බහිස්ත්‍රාව්‍ය පද්ධතිය. මේ පාර O level විභාගයට ඒ කියන්නේ 2025 තියෙන විභාගෙට බොහෝ විට අර පද්ධති පාඩමෙන් හැදෙන ප්‍රශ්නේ මේ බහිස්ත්‍රාව්‍ය පද්ධතිය ආශ්‍රයෙන් හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මේක බොහොම වැදගත් පාඩමක්, වැදගත් කොටසක්. ඒකින්ද බොහොම අවධානයෙන් වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් බලන් ඉන්න. හොඳට අහන් ඉන්න. එකපාරින් මේක තේරෙන විදිහට කියලා දෙන්නම් සහ මතක හිටින විදිහට කියලා දෙන්නම්. වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම් බලන්න. හරි. එහෙනම් අපි කෙලින්ම යමු පාඩමට. මොකක්ද පාඩම? බහිස්ත්‍රාව්‍ය පද්ධතිය. right. මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි අපේ මේ ජීවි දේහය ඇතුලේ. හරි. ජීවි දේහය ඇතුලේ සිද්ධ වෙනවා ක්‍රියාවලිය ටිකක් නැත්නම් රසායනික විපර්යාස ටිකක්. ජීවි දේහය ඇතුලේ සිද්ධ වෙන රසායනික විපර්යාස. අපි මේවට නමක් කියනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. මොකද්ද? ජීවි දේහය ඇතුලේ සිදුවන රසායනික විපර්යාස වලට අපි කියනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. මොනවද මේ පරිවෘත්තීය ක්‍රියා? උදාහරණයක්. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් සෛලීය ශ්වසනය. හරි. ඔයගොල්ලෝ හැමෝම මේ වෙනකොට දන්නවා සෛලීය ශ්වසනය කියන්නේ මොකද්ද? අපේ සෛල ඇතුළතදී ග්ලූකෝස් වගේ සරල කාබනික සංයෝග බිඳහෙලලා ඔක්සිජන් භාවිතා කරලා බිඳහෙලලා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය නිපදවීමේ ක්‍රියාවට අපි කියනවා සෛලීය ශ්වසනය කියලා. මෙන්න මේක පරිවෘත්තීය ක්‍රියාව. ඔය වගේ අපේ ජීවි දේහ ඇතුළේ සිදුවන රසායනික විපර්යාස. හරි. මෙන්න මේ වගේ සෛලීය ශ්වසනය අපි ලිව්වොත් එම සූත්‍රය සමීකරණ ඔයගොල්ලෝ දන්නවා. කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි. මේකට ඔක්සිජන් වාතය එකතු වුණාට පස්සේ හැදෙනවා මොනවද? ජලය H2O සහ කාබන් ඩයොක්සයිඩ් සහ ශක්තිය. හරි. මෙන්න මේකට තමයි සෛලීය ශ්වසනය කියන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ සෛල ඇතුළේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවට අපි කියනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. හරි. එතකොට මේ සෛලීය ශ්වසනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර අපේ ඇඟ ඇතුලේ තියෙන ග්ලූකෝස් ටික බෙදහෙලලා මේ ඔක්සිජන් භාවිතා කරලා ග්ලූකෝස් ටික බෙදහෙලලා සෛලීය ශ්වසනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීව ක්‍රියාවට අවශ්‍ය කරන ශක්තිය නිපදව ගන්න. හරි. මෙන්න සෛලීය ශ්වසනයේ ග්ලූකෝස් බෙදහෙලුවා මෙන්න ශක්තියක් නිපදුණා. හැබැයි මේ බලන්න අමතරව ජලයයි කාබන් ඩයොක්සයිඩුයි හැදිලා. ඒ කියන්නේ අපිට ඕනේ උනේ ශක්තිය නිපදව ගන්න. අපිට ශක්තිය හම්බ වුණා. හැබැයි ඊට අමතරව තව ජලයයි කාබන් ඩයොක්සයිඩ් හම්බෙනවා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් අපේ ඇඟට වැඩක් නැහැ. හරි. වැඩක් නැහැනේ. අපි ඒවා ප්‍රාශ්වාස වාතයේ විතර එළියට දානවා. හරි. එහෙනම් මොනවද? මේ හැදිලා තියෙන අනිත් ඒවා අපද්‍රව්‍ය. අපිට වැඩක් නැහැ මේවා. හරි. මේ ජල වාෂ්ප ටිකත් එහෙම තමයි. අපිට වැඩක් නැහැ. අපද්‍රව්‍ය. හරි. එහෙනම් මෙන්න මේ වගේ පරිවෘත්තීය ක්‍රියාවලින් නිපද වෙන. හරි. දැන් මේ ශක්තිය තමයි අපිට ප්‍රයෝජනවත් දෙන්නේ. හරි. එතකොට මෙන්න මේ කියන ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩුයි අපිට ප්‍රයෝජනවත් නැත්නම් නිෂ්ප්‍රයෝජනයි. අන්න ඒකින්ද මෙන්න මේ වගේ පරිවෘත්තීය ක්‍රියාවලින් නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි නමක් කියනවා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය කියලා. හරි. මේ වගේ නිෂ්ප්‍රයෝජන නැත්නම් වැඩක් නැති ඒවාට අපි කියනවා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය කියලා. එතකොට මෙන්න මේ නිපදුන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ටික අපේ ඇගෙන් එළියට දාන්න ඕනේ. හරි. වැඩක් නැහැ නේ ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල්. ඒවා එළියට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ ඇඟ ඇතුලේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලින් නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නැත්නම් බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ටික දෙහෙන් එළියට දාන ක්‍රියාවලට අපි කියනවා නැත්නම් දෙහෙන් එළියට දාන්න අපේ ඇඟ ඇතුලේ හැඩ ගැහිලා තියෙන මෙන්න මේ වගේ පද්ධතියට අපි කියනවා බහිස්ත්‍රාවී පද්ධතිය කියලා. හරි. මෙන්න මේක තමයි බහිස්ත්‍රාවී පද්ධතිය. අපි ඉස්සරහ කතා කරමු මේක ගැන. හරි. ඔන්න ඔයක තමයි බහිස්ත්‍රාවී පද්ධතියෙන් වෙන්නේ. මොකද්ද? අපේ ඇඟ ඇතුලේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලින් නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම තමයි අපි කියන්නේ බහිස්ත්‍රාවී ක්‍රියාවලිය කියලා. හරි. අන්න ඒ ක්‍රියාවලිය කරන්න හැදිලා තියෙන පද්ධතිය තමයි බහිස්ත්‍රාවී පද්ධතිය. මේ තියෙන්නේ මානව බහිස්ත්‍රාවී පද්ධතියේ දල සටහන. හරි. මම කිව්වා මේක විභාගෙට එන්න ඉඩ තියෙනවා කියලා කියලා තියෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඒ ප්‍රශ්න රූපයක් එක්ක එන්නේ. ඒකින්ද මේ රූපේ උනත් එන්න ඉඩ තියෙනවා. තාම මේකේ රූප ටිකක් තියෙනවා. අපි ඉස්සරහ කතා කරමු. ඒකින්ද මේ රූපේ එහෙම මතක තියාගන්න ඕනේ. හරි. ඊට කලින් අපි දැනගන්න ඕනේ අපේ ඇඟ ඇතුළේ නිපදෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය මොනවද කියලා.
මොනවද? මෙතන නම් තියෙනවා මේ ජල වාෂ්ප තියෙනවා. තව කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. හරි. මීට අමතරව අපේ ඇඟ තුළ තව මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය හැදෙනවා. මොනවද? යූරියා කියලා જાතියක් හැදෙනවා. අර කුඹුර වලට ගහන යූරියා. ඒ කියන්නේ කුඹුරකට චූ කරොත් හරියද? නෑ එහෙම නෑ. හරි. මේ ඒ යූරියා. තව යුරික් අම්ලය කියලා තියෙනවා. තව ක්‍රියටිනයින් නැත්නම් ක්‍රියටීන් කියලා තියෙනවා. හරි. මේ වගේ එක එක බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට කරන විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි උදාහරණයක් විදිහට අපි ප්‍රාශ්වාස වාතයේ විදිහට මෙන්න මේ කියන කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පය පිට කරන්නේ කියලා අරන් ඇතුළට අරගෙන ඔක්සිජන් ටික ඊට පස්සේ කෙනෙක්ට දාන්නේ අන්නේ ප්‍රාශ්වාස වාතය. ඔය ප්‍රාශ්වාස වාතයේ විදිහට අපි බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට කරනවා. තව දෙයක් තමයි අපේ ඇඟෙන් දහඩිය යන්නේ. දහඩිය කියන්නේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට කරන ක්‍රමයක්. හරි. ඒකෙදි යූරියා, එතකොට ජලය, යුරික් අම්ලය වගේ දේවල් පිට වෙනවා. හරි. අනිත් එක තමයි ඔයගොල්ලෝ දන්න එක මොකද්ද? මූත්‍රා. චූ. හරි. මූත්‍රා කියන්නේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට කරන්න තියෙන ක්‍රමය. හරි. එහෙනම් මෙතනදි යූරියා, ජලය, යුරික් අම්ලය වගේ දේවල් පිට වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය ක්‍රම ටික තමයි අපේ ඇඟෙන් බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට වෙන්නේ. මොකද්ද? මුලින්ම ප්‍රාශ්වාස වාතයේ විදිහට අපේ පෙනහළු හරහා නැත්නම් ශ්වසන පද්ධතියෙන් පිට වෙනවා. ඊට පස්සේ දහඩිය විදිහට පිට වෙනවා සමහරහා. ඊට පස්සේ මූත්‍රා විදිහට පිට වෙනවා මූත්‍රා මාර්ගය නැත්නම් මෙන්න මේ කොටස හරහා. හරි. ඔය දෙක අපේ බහිස්ත්‍රාවී පද්ධතිය නැත්නම් බහිස්ත්‍රාවී ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් අපි බලන්න යන්නේ කොහොමද මෙන්න මේ මානව බහිස්ත්‍රාවී පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ, කොහොමද අපේ ඇඟ ඇතුලේ මූත්‍රා නිෂ්පාදනය වෙන්නේ කියලා. හරි. ප්‍රාශ්වාස වාතයේ නිපදවන ශ්වසන පද්ධතිය ඇසුරෙන් අපි දන්නවා. හරි. ප්‍රාශ්වාස වාතය හැදෙන දේ ශ්වසන පද්ධතිය ආශ්‍රය අපි කතා කරලා තියෙනවා. හරි. එතකොට දහඩිය නිපදවන විදිය නම් අපි ඉගෙන ගන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ මූත්‍රා. දැන් ඉගෙන ගන්න යන්නේ මූත්‍රා හැදෙන්නේ කොහොමද? මූත්‍රා හැදෙන්නේ මොන මෙන්න මේ පද්ධතිය කොයි විදිහටද තමයි මෙතන ගැන කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු මානව බහිස්ත්‍රාවී පද්ධතියට. මෙන්න මේ තියෙන මානව බහිස්ත්‍රාවී පද්ධතිය. එතකොට මේකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. හරි. ප්‍රධාන කොටස් හතරයි. මොනවද? පළවෙනි එක තමයි මෙන්න මේ දෙකක් තියෙන නිකන් බෝන්චර් දෙකක් වගේ. හරි. ඒ තමයි වකුගඩු. එහෙම නැත්නම් අපි ඔකට නමක් කියනවා වුක්ක. හරියට කියන්න ඕනේ. හරි. නැත්නම් වෙන ඒවා කියවෙනවා. වුක්ක. මේවට අපි කියන්නේ වකුගඩු. මේ දෙකක් තියෙන්නේ. ඔන්න ඒ දෙක තමයි අපි කියන්නේ වුක්ක නැත්නම් වකුගඩු. ඒ දෙක තමයි බහිස්ත්‍රාවී පද්ධතියේ ප්‍රධානම අවයවය. හරි. බහිස්ත්‍රාවී පද්ධතියේ ප්‍රධාන අවයවය මොකද්ද? වුක්ක. මේ මෙතන තියෙන්නේ. හරි. මේ ඇගිලි වලින් අපි සාමාන්‍යයෙන් අත දීපුවම මේ ඇගිලි වලින් අහුවෙන්නේ ඇතුළේ තියෙන්නේ වුක්ක දෙක. දෙපැත්තේ තමයි දෙකක් තියෙන්නේ. හරි. පිටිපස්ස පැත්තෙන් තමයි තියෙන්නේ. හරි. ඒ තමයි වුක්ක. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙන්න මේ බට දෙකක් තියෙන පල්ලෙහාට. මේ වුක්ක වලින් පටන් ගන්න මේ පල්ලෙහාට බට දෙකක් තියෙන්නේ. අපි වල කියනවා මූත්‍ර වාහිනී. හරි. පළවෙනි එක වුක්ක, දෙවෙනි එක මූත්‍ර වාහිනී. ඊළඟ එක තමයි මෙන්න මේ මල්ල වගේ කෑල්ල. අපි ඔකට කියනවා මූත්‍රාශය කියලා. මොකද්ද? මූත්‍රාශය. මේ වගේ වෙන්නේ මොන වගේ වැඩද? මේවා වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහ කතා කරමු. හරි. ඊට පස්සේ හතරවෙනි එක ප්‍රධාන කොටස තමයි මෙන්න මේ පල්ලෙහාට තියෙන චූටි කෑල්ල. ඒක. මොකද්ද? මූත්‍ර මාර්ගය. ඔන්නේ කොටස් ටික තමයි මානව නැත්තම් මිනිස් බහිස්ත්‍රාවී පද්ධතියේ ප්‍රධාන කොටස් හතර විදිහට සලකන්නේ. තව කොටස් තියෙනවා මේ පේනවනේ. ඉලක්කම් දාලා තියෙනවා ගොඩක්. තව කොටස් ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රධාන කොටස් හතර මෙන්න මේ හතර. මොකද්ද? වුක්ක යුගල නැත්තම් වකුගඩු යුගලය, ඊට පස්සේ මූත්‍රාශය, ඊට පස්සේ මූත්‍ර වාහිනිය, ඊට පස්සේ මූත්‍ර මාර්ගය. හරි. ඔන්නේ කොටස් හතර තමයි මානව බහිස්ත්‍රාවී පද්ධතියේ ප්‍රධාන කොටස් හතර. ඊට පස්සේ ඊයේ කොටස් හතරට අමතරව තව කොටස් කිහිපයක් තියෙනවා. හරි. අපි ඒවා ගැන කතා කරමු. බලන්නකො. මෙන්න මේ දෙකට අපි ගොමේ අංක 1 කියලා දාලා තියෙන්නේ මොනවද? වුක්ක නැත්තම් වකුගඩු යුගලය. හරි. වුක්ක යුගල. ඊට පස්සේ හරි. මේ 4 කියලා දාලා තියෙන්නේ මෙන්න මේ දෙපැත්තෙන් ඇවිත් තියෙන මෙන්න මේ කියන මූත්‍රා වාහිනිය. මේ කොටස් දෙක හරිනේ. මූත්‍රාශයයි මූත්‍ර මාර්ගයයි. ඊට පස්සේ මේ බලන්න. මෙන්න මේ නිල් පාටින් මේ වුක්ක වලට ඇවිත් දින මේ බට කෑලි දෙකක්. හරි. නිල් පාටින් ඇවිත් තියෙනවා. අපි කියනවා ඔයාට වුක්කීය දමනි. හරි. වුක්කීය දමනි. ඒ කියන්නේ දැන් අපි හදන්නේ මේ මූත්‍ර නැත්තම් මේ මූත්‍ර වාහිනී පද්ධතිය නැත්තම් බහිස්ත්‍රාවී පද්ධතිය ඇතුලේ චූ හදන්නනේ. හරි.
චූ කියලා කියන්නේ නැත්තම් මූත්‍රා කියලා කියන්නේ අපේ රුධිරයේ තියෙන මෙන්න මේ බහිස්ත්‍රාවි නැත්තම් මෙන්න මේ පරිවෘත්තීය ක්‍රියාවලින් නිපදවන අපද්‍රව්‍ය ටික. අපේ රුධිරයට තමයි අපද්‍රව්‍ය ටික ලැබෙන්නේ. ඔය අපද්‍රව්‍ය ටික රුධිරයෙන් පෙරලා ගන්න එක තමයි මෙන්න මේ බහිස්ත්‍රාවි පද්ධතියෙන් කරන්නේ. පෙරලා අරන් ඒ ටික එළියට විසික් කරනවා. හරි? එළියට දානවා. ඕක තමයි බහිස්ත්‍රාවි පද්ධතියෙන් කරන්නේ. එහෙනම් මොකද එහෙනම් අපි රුධිරය ටික පෙරා ගන්න බෑ. පෙරා ගන්න රුධිරය ටික අරන් එන්න බෑ මේ බහිස්ත්‍රාවි පද්ධතියට. අන්න ඒ විදිහට මේ බහිස්ත්‍රාවි පද්ධතියට රුධිරය අරන් එන්නේ මෙන්න මේ වුක්කීය දමනිය. හරි? මේ අංක 2000 තියෙන වුක්කීය දමනිය. හරි? මේ පැත්තේ තියෙනවා. හරි? ඒ කියන්නේ වකුගඩු දෙකරව නැත්නම් වුක්ක දෙකරම මෙන්න මේ වුක්කීය දමනි දෙකකින් රුධිරය ලබා දෙනවා. හරි? මේ වුක්කීය දමනි හැදිලා තියෙන මේ පල්ලයට තියෙන ලොකු රුධිර නාලියට අපි කියනවා සංස්ථානික මහා දමනිය. හරි? සංස්ථානික මහා දමනියෙන් තමයි මෙන්න මේ වුක්කීය දමනි හැදිලා තියෙන්නේ. හරි? ඔය වුක්කීය දමනි මේ වකුගඩු ඇතුළට ගිහලා නැත්නම් වුක්කය ඇතුළට ගිහිල්ලා ඕකේ ශාකණය වෙලා ඔය රුධිරයේ තියෙන අපද්‍රව්‍ය ටික මෙන්න මේ වකුගඩු ඇතුළට ලබා දීලා නැත්නම් වකුගඩු ඇතුළතදී පෙරලා පිරිසුදු වෙච්ච රුධිරය ටික මෙන්න මේ කළු පාටින් ඇදලා තියෙන බඩ කෑලි දෙකක් මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවා. අපි ඔයාලට කියනවා වුක්කීය ශිරා. හරි? එහෙනම් මෙන්න මේ වුක්කීය දමනියෙන් ලැබිච්ච රුධිරය මෙන්න මේ වකුගඩු ඇතුළතදී පෙරලා පිරිසිදු රුධිරය ටික මෙන්න මේ වුක්කීය ශිරාව හරහා මෙන්න මේ ප්‍රධාන රුධිර වාහිනියට ලබා දෙනවා. අපි ඔකට කියනවා අදර මහා ශිරාව. මේ අංක 7. අදර මහා ශිරාව. හරි? එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ සංස්ථානික මහා දමනියෙන් අංක 8. සංස්ථානික මහා දමනියෙන් එන රුධිරය මේ වුක්කීය දමනිය හරහා වුක්ක වලට එනවා. ඊට පස්සේ වුක්ක ඇතුලේදී ඔය රුධිරයේ තියෙන බහිස්ත්‍රාවයේ අපද්‍රව්‍ය ටික පෙරනවා. ඊට පස්සේ ඒ අපද්‍රව්‍ය ටික වුක්ක ඇතුලේ තියලා පිරිසිදු රුධිරය මෙන්න මේ වුක්කීය ශිරා හරහා ඇවිල්ලා මේ අදර මහා ශිරාවට සම්බන්ධ වෙනවා. නැත්නම් එකතු වෙනවා. හරි? ඊට පස්සේ රුධිර කතන්දරය ඉවරයි. දැන් මේ වකුගඩු ඇතුලේ ඉතුරුනානේ බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය ටික. ඔන්න ඒ බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය ටික මෙන්න මේ මූත්‍ර වාහිනී යුගල මේ අංක 4 මූත්‍ර වාහිනී යුගල හරහා මෙන්න මේ මූත්‍රාශයට එනවා. අංක 5 මූත්‍රාශය. හරි? මොකද්ද? මේ රුධිරේ පෙරිලා වුක්ක ඇතුලේ ඉතිරි වෙච්ච නයිට්‍රජනීය නැත්තම් පරිවෘත්තීය අපද්‍රව්‍ය ටික මෙන්න මේ මූත්‍ර වාහිනී යුගල හරහා මෙන්න මේ මූත්‍ර වාහිනී යුගල හරහා මූත්‍රාශයට එනවා. හරි? මූත්‍රාශයට ඇවිල්ලා අපේ මේ හරිය මූත්‍රාශයේ තියෙන යටි බඩේ ඔය මූත්‍රාශයට ඇවිල්ලා මූත්‍රාශයේ ඔය අපද්‍රව්‍ය ටික මෙතෙන් එනකොට නම් මූත්‍ර බවට පත් වෙලා තියෙන්නේ. හරි? මෙතන අපද්‍රව්‍ය විදිහට තිබුණා මෙතෙන් එනකොට එන්නේ පොද මූත්‍රා. හරි? පොද චූ තමයි එන්නේ. හරි? මෙතෙන් මූත්‍ර බවට පත් වෙලා තමයි එන්නේ. හරි? මෙන්න මේ මූත්‍රාශය ඇතුලේ ඔන්න ඔය මූත්‍රා ටික තැම්පත් කරලා තියා ගන්නවා යම් කිසි කාලයක්. හරි? නැත්තම් ගබඩා කරලා තියා ගන්නවා. ඒකල අපිට අවශ්‍යතාවය ඇති වුණාට පස්සේ මෙන්න මේ මූත්‍ර මාර්ගය හරහා දේහයෙන් බහැරට මෙන්න මේ මූත්‍රා ටික දානවා. හරි? ඔන්න ඒ විදිහට තමයි අපේ මූත්‍ර නැත්තම් බහිස්ත්‍රාවය පද්ධතිය ඇතුළතදී මූත්‍රා නිපද වෙන්නේ. හරි? මූත්‍රා නිපදවීම මීට වැඩි ටිකක් සංකීර්ණ කතාවක් අපි එක වෙන වෙනම කතා කරනවා. හරි? මම මේ දැනට ඔයාගොල්ලන්ට මෙන්න මේ රූපේ තියෙන කොටස් ටික තමයි කිව්වේ. මොකද්ද මම ඔන්න ආයෙත් මුල ඉඳන් කියන්න නම් අංක 1 වුක්ක යුගල. හරි? අංක 2 වුක්කීය දමනි. අංක 3 වුක්කීය ශිරා. අංක 4 මූත්‍ර වාහිනී යුගලය. අංක 5 මූත්‍රාශය. අංක 6 මූත්‍ර මාර්ගය. අංක 7 අදර මහා ශිරාව. අංක 8 සංස්ථානික මහා දමනි. ඔය කොටස් 8 තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ රූපේ මතක තියාගන්න ඕනේ. හදිස්සියව විභාගයට ආවොත් රූප අදින්න එන්නේ නැහැ විභාගයට ගොඩක් දුරට එන්නේ රූපේ දීලා නම් කරන්න. ඒකින්ද කොටස් ටික මතක තියාගන්න ඕනේ. හරි? මේ රූපේවත් දැනගන්න ඕනේ කොටස් ටික ඔච්චරයි. හරි? තව මෙන්න මේ වුක්ක උඩ තියෙනවා අදිවුක්ක කියලා කෑලි දෙකක් මෙන්න මෙහෙම. හරි? අපි කරනවා අදිවුක්ක. හරි? ඒවා අපි මේ බහිස්ත්‍රාවය පද්ධතියේ රූපෙට දාන්නේ නැහැ. මොකද හේතුව ඒක බහිස්ත්‍රාවී ක්‍රියාවට දායක වෙන්නේ නැහැ. හරි? ඒක පොඩි අර හෝමෝන හදන පොඩි අන්තරාසර්ග පද්ධතියට අයිති කෑල්ලක්. ඒකින්ද මේ බහිස්ත්‍රාවය පද්ධතිය ඕක ගන්නෙ නැහැ. හැබැයි දැනගන්න ඕනේ මේ වුක්ක උඩ තියෙනවා චූටි කෑලි දෙකක් අදිවුක්ක කියලා. හරි? දැන් අපි යමු
මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය. හරි. මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලියේ කොටස් තුනක් තියෙනවා. ඊට කලින් අපි දැනගන්න ඕනේ මෙන්න මේ වෘක්කයක් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. නැත්නම් මේ වකුගඩුවක් ඇතුළ කොයි වගේ තියෙන්නේ කියලා. දැන් අපි බලමු වකුගඩුවක් ඇතුළ තියෙන්නේ කොහොමද කියලා. right.